සුබ දවසක් සියලු දෙනාටම. අපි බලමු කොහොමද C programming මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා ඉගෙන ගන්න පුරුදු වෙන්න කියලා. මේකට අපි ඉස්සෙල්ලාම අපේ ෆෝන් එකට C programming වැඩ කරන්න පුළුවන් ඇප් එකක් දාගන්න ඕන. මේ වෙලාවේදී මම Play Store ඇප් එකට මුලින්ම යනවා. ගිහිල්ලා පල්ලෙහා තියෙන search button එක ඔබලා search box එකේ type කරනවා C programming coding C කියලා ගැහුවට පස්සේ පුතේ වෙන්නේ C අකුරත් එක්ක coding කියලා ඇප් එකක් මේ මගේ පෙන්වන විදිහට පෙන්නයි. මගේ මේ වෙලාවේදී open කියලා තියෙන්නේ. මම මේ ඇප් එක දැනටමත් ෆෝන් එකට install කරගෙන තියෙන නිසා. නැත්තම් අලුතෙන්ම යන වෙලාවක install කියන බටන් එක මෙතන පෙන්නනවා. ඒක උඩ ටච් කරලා පස්සේ ටික වෙලාවකින් ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙලා ඇප් එක ඉන්ස්ටෝල් වෙනවා. ඇප් එක ඉන්ස්ටෝල් වුණාට පස්සේ අපේ ෆෝන් එකට මෙනු එකට ගියාම මෙන්න මේ වගේ අයිකන් එකක් පෙන්නාවි coding C කියලා. ඒක උඩ ටච් කරලා ගන්න. එතකොට මෙන්න මේ වගේ layout එකක් තමයි අපිට පළවෙනියටම හම්බ වෙන්නේ coding C කියලා. අපේ පොඩි hello world කියන ප්‍රෝග්‍රෑම් එක ලියපු කෝඩ් එකක් අපිට හම්බ වෙනවා. එතකොට මේකට ආපු ගමන් මම චුට්ටක් කියලා දෙන්න. අපිට පුළුවන් අපි ෆොටෝ එකක් zoom කරනවා වගේ zoom කරලා අපි මේ ෆොන්ට් එක size එක අඩු වැඩි කරගන්න පුළුවන්. මේකේ පළවෙනියටම ඊට යටින් අපේ මේ tab ඊට පස්සේ අපේ arrow keys යවනේවා. ඊට පස්සේ සමාන ලකුණ ඇලීර වරහන් ක්‍රමා ඒ ටිකට පහලින් බටන් ටික පෙන්නනවා. ඒකෙත් අපිට කොටස් දෙකක් තියෙනවා. අපිට පුළුවන් වම් පැත්තට සහ දකුණු පැත්තට මේ බටන් ටික යවලා අනිත් සංකේත ටික අපි ප්‍රෝග්‍රෑමින් කරනකොට අපිට උවමනා වෙන ඔපරේටර්ස් ටික ඩොලර් මාක් එක ප්‍රතිශත ලකුණ ඒ ටික අපිට මෙතනින් ගන්න පුළුවන්. හරි. ඔය විදිහට තියෙන දැන් අපි print hello world කියලා තියෙනවා. අපි බලමු ඉතින් මේ ඇප් එක දැන් ටයිප් කරලා අපි ඊළඟට තියෙන රන් කරලා බලන්න. මම මෙතන උඩ තියෙනවා run menu කියලා. මට ඇප් එක මේ ලියපු කෝඩින් එක රන් කරලා බලන්න ඕන නම් මට මේ විදිහට රන් කරන්න පුළුවන්. ඒතර compiling කියලා ප්‍රෝග්‍රෑම් එක compile වෙලා hello world කියලා මට output එක ආවා. දැන් මට ආපහු මේ keyboard එකට touch කරලා keyboard එකේ තියෙන enter button එකෙන් නැවත ප්‍රෝග්‍රෑම් එකට යන්න පුළුවන්. දැන් බලමු අපි ඊට පස්සේ තව අපි හිතමු welcome to C programming කියලා අපිට print කරගන්න ඕන. මේකත් එක්කම මම enter button එක බලලා print කියලා type කරනවා. printf කියලා අපේ command එක type කරනකොටම මේ app එකෙන් අපිට උදව්වක් දෙනවා printf එකද ඕන කියලා. ඒ වෙලාවට මම ඒකට touch කරපු ගමන් අර command එක ලියවිලා මට අවශ්‍ය text එක ඇතුළු කරන්න පුළුවන් වෙනවා. come to C programming right. මම අලුත් එකක් මම තව printf command එකක් දැම්ම මම ආයෙක මේ app එක run කරලා බලනවා. හරි. ඔන්න එතකොට ඒකම failure තමයි වැදුනේ. මම ආපහු enter කරනවා. enter කරලා මම මෙන්න මෙතන මේ welcome to programming එකේ අලුත් ඉරකට යන්න කියන එකට මේ ඇලීර ගහලා මෙතනින් ඇලීර මම පාවිච්චි කරේ coding C app එකෙන් දුන්නේ කියලා සෙන් අකුර type කරා. දැන් මම run කරලා බලනවා. හරි. දැන් මට පේලි දෙකකට මේ විදිහට ලස්සනට මගේ output එක බලා ගන්න පුළුවන්. right. ඊට පස්සේ අපි බලමු ඉතින් පොඩි වැරද්දක් වුණොත් මොකද වෙන්නේ කියලා. මම හිතනවා මම මෙතන මේ අන්තිම semicolon එක දාන්න අමතක වුණා. ඒ වෙලාවට බලමු මොකද වෙන්නේ output එකේ. මම මේ විදිහට මකලා run කරලා බැලුවොත් compiling එකේදී ops කියලා compiling error syntax error එකක් තියෙනවා කියලා මට පෙන්නනවා මෙතන. මට එතකොට මේක ඕකේ කරලා ආපහු මේ වැරද්ද නිවැරදි කරගෙන මේ semicolon මට පුළුවන් මේ app එකේම තියෙනවා. එතනින් දා ගන්න පුළුවන්. දාලා රන් කරොත් උත්තරේ එනවා. ඒ වගේම මට මේ කර්සර් එක මේ තියෙන ඊතල හතරෙන් පහසුවෙන්ම මට ඕන තැනට ගෙනියන්න පුළුවන් විදිහට මේ ඇප් එකේ පහසුකම් සපයලා තියෙනවා. අපි පළවෙනි ප්‍රෝග්‍රෑම් එක ලිව්වට පස්සේ අපිට තියෙන්නේ අපි මේක ආපහු සැරයක් පාවිච්චි කරන්න ගන්නවා නම් අපිට පුළුවන් මේක සේව් කරගන්න. ඒක කරන්නේ menu කියන ඔප්ෂන් එකට ගියා මේ විදිහට format open save as clear hello world settings about කියලා මෙනු එකක් එනවා. save as තමයි අපි
අපේ ප්‍රෝග්‍රෑම් එක සේව් කරන්න ගන්න. එතකොට මේ විදිහට අපිට දිනයත් එක්ක දිනේ වෙලාවත් සම්බන්ධ ෆයිල් නේම් එකක් ලැබෙනවා. මට තියෙන්නේ මෙන්න මේ තිතයි C කියන එක ඉතුරු කරලා අරක නැතුව අපිට පුළුවන් ගැලපෙන නමක් සුදුසු නමක් අපේ ෆයිල් එකට දාන්න. එහෙම දාද්දී අමතක කරන්න හොඳ නෑ. ෆයිල් එකේ එක්ස්ටෙන්ෂන් එක තිතයි C ඒකේ විදිහටම තියෙන්න ඕන. රයිට් මම මගේ ප්‍රෝග්‍රෑම් එක සේව් කරා. හරි. මම ඊළඟට ආපහු බලමු මෙනු ගිහිල්ලා hello world කියන එක ගත්තොත් ආපහු අර මුලින් වගේම hello world app එක තියෙනවා. දැන් බලමු චුට්ටක් user කෙනෙක්ගෙන් input අරගෙන පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කොහොමද ලියන්නේ කියලා. user කෙනෙක්ගෙන් අපි බලමු ඉලක්කම් සංඛ්‍යා දෙකක් අරගෙන ඒ සංඛ්‍යා දෙකේ එකතුව පෙන්නන C ප්‍රෝග්‍රෑම් එකක් ලියමු. එතන අපි දන්නවා C ප්‍රෝග්‍රෑම් එකේ සංඛ්‍යා දෙක එකතුව ගන්න නම් අපි සංඛ්‍යා දෙකක් සහ එකතුව තියාගන්න අපි වේරියබල් 3ක් හදා ගන්න ඕනේ. එතකොට අපිට කැමති වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ වෙලාවේදී int කියන data type එකෙන් num1 num2 answer කියලා මේ විදිහට වේරියබල් තුනම එකම වර්ග නිසා එක දිගට num1 num2 answer කියලා මේ විදිහට විචාල තුන හදාගත්තා වේරියබල් තුන. ඊට පස්සේ මම මෙතන ගහනවා enter number 1. ඊට පස්සේ පළවෙනි නම්බරේ user ඇතුල් කරනකොට ගන්න scanf ෆන්ක්ෂන් එක පාවිච්චි කරනවා. මේකෙදි මම දැන් integer එකක් හින්දා එතකොට මට ලේසියෙන්ම පුළුවන් ප්‍රතිශත ලකුණ ගත්තා මෙතනින් d කමාව දැම්මා and mark එක num1 ඊට පස්සේ ආපහු මම printf එකක් දානවා enter number 2 මේක scanf එකක් කරනවා scanf ප්‍රතිශත ලකුණ d and num2 variable එකේ නම් ඕන දැන් මම user ගේ input දෙක අරගෙන ඉවරයි. දැන් මම එකතුව හදා ගන්න එකතුව ගන්න මම variable එකක් හදාගත්තා answer කියලා num1 operator එක එකතු කිරීම num2 semicolon එක දැන් හරි මගේ උත්තරය හදාගෙන ඉවරයි. දැන් මට පෙන්වන්න පුළුවන් printf එකේ summation sum එකතු වෙන නැත්නම් අපිට answer කියලා ගන්න පුළුවන්. කෙටියෙන් sum කියලා දැම්මේ space නැත්නම් අපි answer කියලා දාමු. answer උත්තරේ පෙන්නන්න ප්‍රතිශත ලකුණත් එක්ක d කියලා දීලා කමාවක් දාලා උත්තර තියෙන variable එකේ නම type කරා හරියට answer කියලා. right අපි බලමු අපි program එක එතකොට variable තුන හැදුවා user input scanf එකෙන් ගත්තා සහ printf එකෙන් print කරා. දැන් program එක run කරලා බලමු compilation error තියෙනවද? compilation error තිබුණේ නැහැ. දැන් අපි ඔන්න enter number 1 කියලා තියෙනවා. අපි පළවෙනි නම්බරේ enter කරා දෙවෙනි නම්බරය අහනවා දෙවෙනි නම්බරේ enter කරා අන්න එතෙන්දී ගැටලුවක් තියෙනවා. අපි කෝලන් එක තියලා නැති නිසා අපැහැදිලිකමක් තියෙනවා. දැන් enter කරාම answer කියලා තියෙනවා. දැන් අපි ආපහු
එන්ටර් කරලා තිබිච්ච ගැටලු දෙක හදමු. මෙන්න මෙතෙන්ට අපි කොලොන් එක තිබ්බා නම් ලස්සනයි. ආන්සර් කියලා දීලා එතෙන්ටත් අපි කොලොන් එකක් තියලා ඉඩක් දැම්මා නම් තව හොඳයි. අපි දැන් ආයෙ රන් කරමු. enter number 1, enter number 2. right, මම හිතනවා අපිට පහසුවෙන්ම C programming ඉගෙන ගන්න අපේ programming ලියලා අපි අතින් කෝඩ් එක ලියලා පුරුදු වෙලා ඒක හරියට උත්තර එනවද කියලා බලන්න program එක type කරලා compile කරන්න හොඳම app එකක් තමයි මම කියලා දුන්නේ. එතකොට අපිට menu ගිහින් අපිට මේ program එක save කරන්න පුළුවන්. add to numbers.c add to number.c right save කරා. file save successfully කියලා යටින් හටිනවා. දැන් අපිට පුළුවන් මේ file එකෙන් app එකෙන් ඉවත් වෙන්න. ඉවත් වුණාට පස්සේ අපිට ආයෙ මෙනු ගිහිල්ලා මම ආපහු hello world app එක ගත්තොත් මේ විදිහට පෙන්නයි. මට කලින් කරපු program එකක් open කරගන්න මෙනු කියන එකට ගිහින් open කියන එක යනවා. මෙතන කියන මේ දැන් කරන file එක අලුත් වෙන නිසා ඒක save කරන්න ඕනද කියන warning එක තමයි දෙන්නේ. මම මේක okay කරාම මගේ කරපු files තියෙනවා මෙතන. මම save කරපු file නම් දාලා save කරපු file ටික මෙතන මට පෙන්නනවා. මම ඒකෙන් මට උවමනා file එක උඩ touch කරලා ඊට පස්සේ file එක නැවතත් අපේ මේ coding C app එකෙන් open වෙනවා. හරි. එහෙනම් මේ app එක පාවිච්චි කරලා අපිට C programming කරන්න පුළුවන්. මොනවා හරි ගැටලු තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් කරන්න. මේ වගේ ඉගෙන ගන්න වීඩියෝ දිගටම බලන්න අපේ live class YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා.